නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාඩු මේ දුරු. හෙලෝ ළමයි, කොහොමද ඔයාලට? වෙල්කම් බැක් ටු සොනාලි හංසනී YouTube channel. ඉතින් ඔන්න මම තවත් ලස්සන vlog එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් අද සෙන්සුරාදා දවසක් අපි මේ weekend එකේ යනවා අපේ අක්කලාගේ ගෙදර. ඉතින් අපි යන්නේ නම් ළමයි දවස් දෙකකට. ඉතින් ඒ වුණාට මම සතියකට විතර හරියන්න බඩු අරන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් මම ඕනි කරන බඩු ටික පැක් කරගන්න තමයි හදන්නේ. මේ පාර අපේ ෆැමිලි එකේ ඔක්කොම කට්ටිය යනවා. ඔක්කොම කට්ටිය කිව්වට ඉතින් ඉන්නේ මායි අම්මයි තාත්තයි විතරනේ. ඉතින් අපි තුන්දෙනාම අද අක්කලාගේ ගෙදර යනවා. ඉතින් මට අද කොහොමත් ක්ලාස් දවසක්. ඉතින් මම ක්ලාස් ඉවර වෙලා එහෙම අක්කලාගේ ගෙදර යනවා. අම්මයි තාත්තයි නම් උදේ අක්කලාගේ ගෙදර යනවා. ඉතින් එයාලට ගෙනියන්න ඕනි මගේ ඇඳුම් ටික මම දැන් මේ පැක් කරලා දෙන ගමන් තමයි ඉන්නේ. අපි ඉන්නේ දවස් 2ක් උනාට ළමයි. මම සතියකට විතර ඇඳුම් නම් අරන් ගියා. ඉතින් දැන් මම වොෂ් එකකුත් දාලා ලෑස්ති වෙලා ක්ලාස් යන ගමන් තමයි ඉන්නේ. මට ඉතින් රෙඩි වෙන ඒවා ගැන වීඩියෝස් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ මම බස් එකට යන පාර. ඒකේ මාරම ලස්සන මෝර්නින් view එකක් තියෙන්නේ. ඉතින් මේ මෝර්නින් view එක බලන්න නම් උදේම ක්ලාස් යන්න ඕනේ. ඉතින් දැන් මම ක්ලාස් යන ගමන් තමයි ඉන්නේ. අදත් ඉතින් මගේ යාළුවා පරක්කුයි. ඒ නිසා ඉතින් මම කලින්ම පාරට ගියා. මේ පාරේ ලස්සන මල් පිපිලා තියෙන ළමයි. මට ඉතින් මල් පිස්සුවක් තියෙන්නේ. හරි ළමයි, දැන් ඉතින් මම බස් එකෙන් බැහැලා අපේ අක්කලා ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් මම අපේ අක්කලා ගෙදරට යන්න මේ ගෙදරට ආවා. මේ ඉතින් බස් එකෙන් බැහැලා යන පාර. දැක්ක නේද අපේ චූටි වෙනිකට මාව දැක්කම තිබ්බ සතුට. ඉතින් දැන් මේ තාත්තයි චූටි මැනිකයි එක්ක චූටි මැනිකලාගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආපු ගමන් මම බත් කෑවා. මට හොඳටම බඩගින්නේ ළමයි ඉඳී. මොකද මම උදේට කාලා ගියෙත් නැහැ. මගේ කොණ්ඩේ නම් ගණන් ගන්න එපා ළමයි. මොකද මම ක්ලාස් ගිහින් ඇවිල්ලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ ඔළුවවත් පීරලා නෙවෙයි. ආපු ගමන් ඇඳුමක් මාරු කරගෙන කෑවා. මම පුදුම තරම් බඩගින්නකින් තමයි ආවේ. දැන් ඉතින් මේ අපේ අම්මයි අක්කයි එක ඕපදූප chat එකකුත් දාන ගමන් තමයි කන්නේ. අපේ අක්කලා ගෙදර මාළු කපනවා වගේ තඩි පිහි තියෙන්නේ. ඉතින් කොමඩ කෑල්ලක් කපා ගන්නත් අලි පිහියක් තමයි මට අතට අහුනේ. මම ඉතින් ඒකෙන් කෑල්ලක් කපා ගත්තා. මේ වෙද්දි නම් ඉතින් අපේ ඔනෙලි බබායි හෂෙල් බබායි දෙන්නම දොයි. ඒ දෙන්න ඉතින් මාව එක්කන් ආපු ගමන් එයාලගේ නැප් ටයිම් එක ගත්තා. ඉතින් ඒ දෙන්න මේ වෙද්දි හොඳටම නිදි. මං ඉතින් මෙහෙම රසචර කද්දි ඔයාලා කෙලගිලින්න එපා. ඉතින් මං වගේ කොමඩු කන්න ආස තවත් කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් ඉතින් හොඳටම හවස් වෙලා මාත් කාලා හැම පුංචි නැප් එකක් ගත්තා. මොකද මේ වෙද්දි ගෙදර ඉඳී මායි චූටි දෙන්නයි තාත්තයි විතරයි. අක්කයි අම්මයි හොස්පිටල් ගිහිල්ලා ඉඳියේ. අපි මෙහි හදිසියෙම එන්නත් හේතුව ඒක. අපේ අක්කා මෙරිකල්ල ඉන්න අයියාගේ තාත්තට ඩෙන්ගු හැදුනා. ඉතින් එයා හොස්පිටල් ඇඩ්මිට් කරලා තිබුණේ. ඉතින් එයාව බලන්න ඕනේ නිසා තමයි අපි හදිසියෙන් මෙහි ආවෙත්. ඉතින් අක්කයි අම්මයි හොස්පිටල් ගිහිල්ලා ඉඳියේ.
මායි චූටි දෙන්නයි තාත්තයි ඉන්දියේ. ඉතින් මාත් එයාලත් එක්ක නැප් එකක් ගත්තා. දැන් නම් අපේ හෂල් බබා නැගිට්ටා. මේ ඉතින් එයාව චුට්ටක් අත්තක් නැහනේ. ඒ නිසා එයාගේ මූඩ් එක පොඩ්ඩක් හදන ගමන් තමයි ඉන්නේ. Tadi Mimi siapa එයත් ඉතින් හරිම ආසයි ඔන්න ඔය වගේ කෝලම් චරිතර එයත් එක්ක ඉන්නවනම්. ඒ වගේම තමයි හරිම දරුණුයි හූරනවා කොනිත් වෙනවා ළමයි. මම එහෙ දිහා මගේ මූණේ හැමතැනම පැච් මෙයා හූරලා. මේ ඉතින් day 2 අද ඉරිදා දවසක්. අද ඉතින් කට්ටියටම නිවාඩු නිසා හොඳට දොයිය ගත්තා. ඊ අපි නිදාගත්තේ බිම. මායි අම්මයි තාත්තයි තුන් දෙනාම කාලයකට පස්සේ ඒ විදිහට බිම දොයිය ගත්තා. මේ වීඩියෝ ක්ලිප් එක මම හීනෙන්ද වන්ද ළමයි ගත්තේ. මම මේ වෙද්දි වෙලාව 7ට විතර ඇති. ඒත් නිදි ඒත් මට මතක් වුණා වීඩියෝ ක්ලිප් එකක් දාන්න. ඉතින් බලන්නකෝ අපි නිදාගෙන තියෙන විදිහ. ඊට පස්සේ ඉතින් නැගිටලා වොෂ් එකක් එහෙම දාලා උදේට කෑවා. අද උදේට කන්න හදලා තිබුණේ පාන් හදලා තිබුණේ පාන් දිනව කඩෙන්. ඉතින් පානුත් කාලා දැන් නම් වෙලාව 10 පහු වෙලා වගේ. අපි කට්ටියත් එක්ක ඉතින් චුට්ටක් එළියට වෙලා ඉඳියා. ඉතින් ඔන්න විදිහට තමයි අපේ චූටි දෙන්නත් එක්ක ඉතින් මේ ගියාම මගේ දවස ගෙවෙන්නේ. මෙයාලට පේනවද ඈතින් අපේ මේ දෝනි අර peer කඩන ගිහිල්ලා වැටිලා ඒක දැන් අපි දැකලා යාව නලවන්න ගියා නම් එයා අඬනවා. දැක්කේ නෑ වගේ ඉඳිහම එයා අඬන්නේ. අපි හාසබ කොහේ හායි කියනවා අඬන්නේ නැතුව. හායි. ඔය අම්මා මේ තියාගත් නැඳි අම්මා අරන් අම්මා මේ තියෙන්නේ ඉතින් අපේ අත්තලාගේ ගෙදර එයාලගේ ඉස්සරහට පේන view එක. ඉතින් ෂෝට් ඒ view එකත් කොළම කොළ පාට පිරීලා. මෙහෙමද? චෝයන්නේ ඔයා හරිම cute. මෙහෙම දාන්න. ඉතින් දැන් මම හවස් වෙලා කට්ටියටම බොන්න කොමඩු ජූස් හැදුවා. අර දවල් කාලේ මේ ඊයේ කාලේ ඉතුරු වෙලා තිබුණ කොමඩු ටිකෙන් ජූස් හැදුවා. ඉතින් දැන් මම නිදහසේ ජනේලෙන් එළියත් බලාගෙන හුලම් වැඩි මගේ කොමඩු ජූස් එක බොන්න තමයි හදන්නේ. ඉතින් කොමඩු ජූස් එකක් බීලා මායි අක්කයි දවල්ට කන්නේ ඉව්වා. මම නම් නෙවෙයි ඉව්වේ අක්කා තමයි ඉව්වේ. මං හිතුවේ කපන කොටෙන් ටිකක්
ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ වොෂ් එකකට දාගෙන ආපහු ගෙදර එන්නත් ලෑස්ති වුණා. ලෑස්ති වෙලා තමයි මම කෑවේ. අද මට ක්ලාස් නැහැ. ඉරිදා දවසක් වුණාට මේ දවසේ මට ක්ලාස් නිවාඩු. ඒ නිසා අපි හවස් වෙලා තමයි ආවේ. ඉතින් දැන් නම් ගෙදර එන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ගෙදර එන්න ලෑස්ති වෙලා කිව්වට ඉතින් ඇඳුමක් අඳගත්තා විතරයි. දැන් ඉතින් මම ටට්ටක් දාලා ලෑස්ති වුණා. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක විතරයි මට ලෑස්ති වෙද්දී නම් ගන්න පුළුවන් වුණේ. මොකද අපි අත්තලාගේ ගෙදර ගියාම අපේ චූටි දෙන්නම ආයෙමත් අපිට ගෙදර එන්න දෙන්නේ නැහැ. පුදුම විදියට අඬනවා. ඒ දෙන්න හරිම ආසයි අපි එහෙ ඉන්නවා නම් මේ ඒ නැතුණාම යාලා පුදුම විදියට අඬනවා. ඉතින් අපේ ගෙදර ආවමත් එහෙමයි යන්න බෑ කියලා අඬනවා. ඉතින් ඒ දෙන්නට හොරෙන් ලෑස්ති වෙච්ච නිසා මේ වීඩියෝ ක්ලිප් එක විතරයි ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අත්තලාගේ ගෙදර මගේ දවස් දෙකක් ගත වෙච්ච විදිහ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ඉතින් ඉස්සරහට ඔයාලට ඕනි vlogs මොනවාද කියලාත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම අදට මේ vlog එක මෙතනින් end කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. bye. හතර කේන්දරේ පාළුයි කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාළු ග්‍රහයෝ නැතුවලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාඩු මේ